මම ඊයේ බොයිස් ලේක කතා කරාම මම මතක් කරලා දුන්නේ ඒක අපිට කොහෙටද යන්න පුළුවන්කම තිබ්බේ අපි කොහෙන්ද නැවතුනේ කියන එක. අපිට හම්බෙන්න ෆීචර්ස් වලින් අපි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් අපිට කාටවත් බ්ලේම් කරන්න බෑ ඒකට. ඒකේ සූදානමයි ඒකේ පර්ෆෝමන්ස් උයි හොඳයි. ඉතින් මම හිතනවා ඒකෙන් තමයි ගොඩක් වෙලා ටීම් එක පික් කරන්න හම්බුනේ. පෞද්ගලිකව මම බලාපොරොත්තු වෙනවා මගේ උපරිමය දීලා මේ තරගය ජයග්‍රහණය කරලා ඇන්ජියට හොඳ ෆෙයාවැල් එකක් දෙන්න. කවුද හොඳටම මේ වෙලාවේ පන්දු යවන්න හතර දෙනා කියලා තමයි දැන් බලන්න ඕනේ. ඉතින් ඒ හතර දෙනාව තමයි ගොඩක් වෙලාට යොදාගන්නේ. अंतिम वर्ल्ड टेस्ट चैंपियनशिप के अब අවසාන තරඟ අතරට යනකම් වගේ chance එක හිටියා අවසාන තරඟේ ක්‍රීඩා කරන්න ඒ අවස්ථාව අපිට අවසනාවන්ත ලෙස අයිමි වුණා මේ චැම්පියන්ෂිප් එකට යන්න කලින් කොහොමද තරඟාවලිය හොඳට ආරම්භ කරන්නේ කොතරම් වැදගත්ද ඔව් වාකිය වගේ සෑහෙන ක්ලෝස් හිටියා top 3 එන්නේ ඉතින් අවාසනාවට ඒක කරගන්න බැරි වුණා අපිට ඉතින් මම ඊයේ බොයිස් ලේක කතා කරාම මම මතක් කරලා දුන්නේ ඒක අපිට කොහෙටද යන්න පුළුවන්කම තිබ්බේ අපි කොහෙන්ද නැවතුනේ කියන එක. ඉතින් මම හිතනවා මේ තරඟාවලිය හොඳ ආරම්භයක් ලබා ගත්තොත් the fact එක තමයි home series අපි අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් මේ points අපි එකතු කරගෙන යන්න ඕනේ මේ series වලට යනකොට. ඉතින් හොඳ opportunity එකක් home series එකකින් පටන් ගන්න එක. ඉතින් හොඳ note එකකින් ඉවර ගන්න බලලා මේ තරඟාවලිය. මේ අපි ඔස්ට්‍රේලියාත් එක්ක සෙල්ලම් කරේ මාස පහකට කලින් දැන් අපි තව සීරීස් එකක් සෙල්ලම් කරනවා. ඔයගේ ලොකු ગેප් එකක් තියෙනකොට කොහොමද ඕගොල්ලන් මොටිවේට් කරගන්නේ මේ ටෙස්ට් මැචස් ගන්න? අනිත් එක දැන් කොහොමද මේ දැන් වර්ල්ඩ් ටෙස්ට් චැම්පියන්ෂිප් ගැන කතා කරා. මේ වගේ ગેප් එකක් තියෙනකොට කොහොමද මේ වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ කොහොමද ගොනු දෙන්නේ? ඒක තමයි අපේ මම හිතන්නේ ප්‍රොෆෙෂනල්ස්ලාගේ තියෙන ජොබ් එක අපි ඇඩැප්ට් වෙන්න ඕනේ හැමතිස්සෙම හැම සිටුේෂන් එකකටම. ඉතින් අපිට හම්බෙන්න ෆීචර්ස් වලින් අපි සෙල්ලම් කරන්න ඕනේ. ඉතින් අපිට කාටවත් බ්ලේම් කරන්න බෑ ඒකට. මොකද අපිට ගිය අවුරුද්දේ සෑහෙන මැචස් එක ළඟ හම්බුණා. ඉතින් මේ අවුරුද්දේ හම්බුන්නේ නැහැ. ඒක අපිට අපේ අතේ තියෙන දෙයක් නෙමෙයි. නමුත් අපි ඒකට හැඩ ගැහිලා අපි බලනවා කොහොමද මේ තරඟාවලියට සූදානම් වෙන්නේ කියලා. හොඳ NSL තරඟාවලියක් තිබ්බා පහුගිය මාස ටිකේ. ඉතින් ඒකේ සූදානමයි ඒකේ පර්ෆෝමන්ස් උයි හොඳයි. ඉතින් මම හිතනවා ඒකෙන් තමයි ගොඩක් වෙලා ටීම් එක පික් කරන්න හම්බුනේ. හොඳ යන්ග්ස්ටර්ස්ලා ටිකක් ඉන්නවා. ඒගොල්ලොත් එක්ක මේ ගමන ඉවරනකම් යන්න බලනවා. දන ලංකාවෙන් බිහි වෙච්ච ප්‍රබල ක්‍රීඩකයෙක් වුණ ඇන්ජලෝ මැතිව්ස්ගේ අවසන් තරඟයේ හෙට මොන වගේ ප්ලෑන් එකක් තියෙන්නේ හොඳ තරඟයක් දීලා එයාට හොඳ ෆෙයාවල් එකක් ලබා දෙන්න? මම දැන් හොඳම දේ තමයි තරඟය ජයග්‍රහණය කරලා ඒ දෙන ෆෙයාවල් එක. ඉතින් අපිට අවාසනාවකට දිමුට්ට ඒ දේ දෙන්න බැරි වුණා. ඉතින් මම පෞද්ගලිකව මම බලාපොරොත්තු වෙනවා මගේ උපරිමය දීලා මේ තරඟය ජයග්‍රහණය කරලා ඇන්ජියට හොඳ ෆෙයාවල් එකක් දෙන්න. දන ඔබ පෞගිය තරඟාවලි කීපෙම ප්‍රබත් ජයසූරියට තවත් ළඟපන්දු යවන්නෙක් යොදවලා තියෙනවා. ඒතරම් සාර්ථකත්වයක් ලැබිලා නැහැ. රමේෂ් මෙන්ඩිස් කෙනුයි නිශාන්ත් පීරිස් කෙනුයි මේ තරඟාවලට අලුත් ක්‍රීඩකින් සහ අකිල දනංජ එක් වෙලා තිබෙනවා. මොන වගේ සංයුතියක් තියෙයිද ඊට තරඟයට? අපි කතා වෙලා ගියේ අපි කතා වෙමින් යන්නේ ගොඩක් වෙලාවට 2-2 කම්බිනේෂන් එකකින් යන්නේ. ඉතින් තාම ටීම් එක ෆයිනලයිස් කරලා නැහැ. ඉතින් කවුද හොඳටම මේ වෙලාවේ පන්දු යවන්න හතර දෙනා කියලා තමයි දැන් බලන්න ඕනේ. ඉතින් මේ හතර දෙනාව තමයි ගොඩක් වෙලාවට යොදාගන්නේ. මොකද මමත් පන්දු යවන්න නිසා මේ තරඟාවලියේ ඉතින් ගොඩක් වෙලාවට මේ ඉවිනිං එකේ ටීම් එක එළියට එයි. මේ දිමුත් කෆාරත්න රිටයර් වුණා. දැන් ඇන්ජලෝ මැතිව්ස් රිටයර් වෙන්න යනවා. නෝක මුහුණු කීපයක්ම සංචිතයට එකතු වෙලා තියෙන මොන වගේ අභියෝගයක්ද ඔබට තියෙන විශේෂයෙන් එකපාරට දිමුත් ඇන්ජි කියන්නේ පළපුරුදුන පීඩකයෝ දෙන්නේ නැති වීමත් එක්ක ලොකු අභියෝගයක්. මොකද ගොඩක් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් ක්‍රිකට් එකේ. ඉතින් විශේෂයෙන්ම ටෙස්ට් ක්‍රිකට් එකේ. ඉතින් හැබැයි අපිට මම හිතන්නේ හොඳ බෑකප් එකක් තියෙනවා. හොඳ යන්ග්ස්ටර්ස්ලා ටිකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතන්නේ ලොකුවට පසුතැවෙන්න වෙන්න ඕනේ ටීම් එක හදද්දී. නමුත් පසුතැවෙන්න වෙන්න ඕනේ එකම කාරණාව තමයි මොකද ඇන්ජලෝ මැතිව්ස් ආයි ටෙස්ට් ක්‍රිකට් වල දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් එකම පසුතැවීම මේක තමයි මගේ තියෙන්නේ. නමුත් මම හිතනවා අපිට හොඳ බෑකප් එකක් ඉන්නවා කියලා ඉස්සරහට. දන මේ ලහිරු කුමාර අවසන් මොහොතේ මම හිතන්නේ මේ පළවෙනි ටෙස්ට් තරඟේ රත් වෙනවා ආබාධය නිසා ඉසිත විජේසුන්දර කැඳවලා තියෙන නවක වේග පන්දු යන අවස්ථාවක් හිමි වේද?
මට හරියටම කියන්න බෑ කවුරු සෙල්ලම් කරයිද කියලා හිතයි. මොකද මේ වෙදර් කන්ඩිෂන් එකත් එක්ක ටීම් එක හදන්න චුට්ටක් අපිට වෙලා ගන්න වෙනවා. ඉතින් සිලෙක්ටර්ස් අතේ කතා කරනවා මම දැන් කෝල් එකේ හිටියේ. ඉතින් ගොඩක් වෙලාවට හවසට ටීම් එක එළියට එනවා.